IT ඉන්ඩස්ට්‍රි එකේ දැන් තියෙන කම්පිටිෂන් එකත් එක්ක software engineering internship එකක් හොයාගන්න එක undergraduates ලට තියෙන ලොකු challenge එකක්. ඉතින් මේ වීඩියෝ එකේදී මම කොහොමද මගේ first software engineering internship එකට apply කරේ, කොහොමද මම මගේ CV එක prepare කළේ, කොහොමද මම interview වලට prepare වුණේ, ඒ වගේම මම කලින් දැනගෙන තිබුණා නම් හොඳයි කියලා මට හිතුණු දේවල් මේ වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. අපි මුලින්ම කතා කරමු CV එක ගැන. ඉන්ටර්න්ෂිප් එකක් විතරක් නෙමෙයි, පර්මනන්ට් ජොබ් එකක් වුණත් ලැබෙනවද නැද්ද කියලා ඩිසයිඩ් වෙන පළවෙනි පොයින්ට් එක තමයි CV එක. ඔයා ඇප්ලයි කරන්නේ ඉන්ටර්න්ෂිප් එකකට නිසා ඔයාගේ CV එක පේජ් එකකට ලිමිට් කරගන්න එක ගොඩක් වැදගත්. මොකද රෙක්රූටර්ස්ලට එහෙමත් නැත්නම් HR මැනේජර්ස්ලට CV එකක් බලන්න තියෙන හරිම පොඩි වෙලාවක් විතරයි. මොකද ඒගොල්ලෝ දවසකට CV 100ක් හෝ ඊට වැඩියෙක් රිෆර් කරන නිසා. ඒ නිසා ඔයාගේ CV එකේ pages ගොඩක් තිබුණොත් ඔයාගේ CV එක බලන්නෙවත් නැතුව රිජෙක්ට් වෙන්න chance එක තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ඔයාගේ CV එක පිටුවකට සීමා කරගන්න බලන්න. තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ CV එක ATS friendly වෙන්න ඕනේ. ATS කියලා කියන්නේ Applicant Tracking System එකට. මේ දවස්වල ගොඩක් companies CV shortlist කරන්න ATS system එක use කරනවා. ඉතින් ඔයාගේ CV එක fancy designs තියෙන, columns ගොඩක් තියෙන, icons, graphics වලින් පිරුණු CV එකක් නම් ATS systems වලට ඔයාගේ CV එක හරි විදිහට read කරන්න බැරි වෙනවා. ඒ නිසා simple ATS friendly CV template එකක් use කරන්න. ඒක තමයි ඔයාලට තියෙන safeම option එක. ඔයා internship එකට apply කරනකොට ඔයාට මීට කලින් working experience නැති එක කිසිම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද internship stage එකකදී ඔයා කරලා තියෙන projects තමයි ඔයාගේ experience එක වෙන්නේ. ඔයා කරලා තියෙන university projects, personal projects, GitHub projects මේවා ඔයාගේ CV එකට add කරන්න. මේ projects ඔයාලට පැහැදිලිව explain කරන්න පුළුවන් නම් ඒක ඔයාට ඔයාගේ interview එකේදී ලොකු advantage එකක් වෙනවා. ඔයා certificates කරලා තියෙන එක හොඳයි. හැබැයි certificates වලට වඩා ඔයා කරලා තියෙන projects වල වටිනාකම වැඩි. මොකද ඔයාට පුළුවන් ඔයා කරලා තියෙන projects වලින් ඔයාගේ knowledge එක practically apply කරලා තියෙනවා කියන එක prove කරන්න. ඔයාගේ CV එකේ ඔයා මේ add කරන projects වලට අදාළව ඒවා describe වෙන විදිහට statements දෙකක් add කරන්න. ඒ statements simple statements විදිහට add කරන්නේ නැතුව ඔයාගේ project එකේ තියෙන impact එක, ඔයාගේ project එකේ තියෙන value එක highlight වෙන විදිහට points add කරන්න. මේ විදිහට add කරාම recruiter කෙනෙක්ට ඔයාගේ contribution එක, ඒ වගේම ඔයා මේ project එකෙන් කරලා තියෙන impact එක, value එක highlight වෙනවා. ඔයාගේ CV එකේ skill section එක, එහෙම නැත්නම් tech stack එක recruiter කෙනෙක්ට ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් විදිහට clear විදිහට add කරන්න ඕනේ. ඔයා තනි list එකක් විදිහට ඔයාගේ skills ටික add කරනවට වැඩිය මේ වගේ structure කරලා separate list විදිහට දානකොට ඒක ගොඩක් වැදගත්. මේ වගේ structure එකක් තිබ්බොත් recruiter කෙනෙක්ට ඔයාගේ tech stack එක ඉක්මනින්ම තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේකෙන් ඔයාලට short list වෙන්න තියෙන chance එකත් වැඩි වෙනවා. ඒ වගේම හැම company එකටම හැම job post එකටම apply කරන්න එකම CV එක පාවිච්චි කරන්න එපා. ඔයා apply කරන job post එකේ තියෙන job description එකට අනුව ඔයාගේ CV එකට පොඩි වෙනස්කම් කරලා ඒ job description එකට ගැලපෙන විදිහට CV එක වෙනස් කරලා apply කරන්න. ඊළඟට අපි බලමු කොහොමද interview වලට prepare වෙන්නේ කියලා. internship interview එකක් කියලා කියන්නේ expert level knowledge එක test කරන interview එකක් නෙමෙයි. ඔයා apply කරන්නේ internship එකකට නිසා interviewers-ලා expect කරන්නේ ඔයාගේ basic knowledge එක strong වෙන්න ඕන කියලා විතරයි. උදාහරණයක් විදිහට double OP concepts,
data structures, algorithms, databases මේ වගේ දේවල් ගැන ඔයාට හොඳ බේසික් නොලෙජ් එකක් තියෙන්න ඕනේ. මට ඉන්ටර්න්ෂිප් ඉන්ටර්විව්ස් වලදී තේරුණු දෙයක් තමයි ඔයා හැමදේම දැනගන්න එක නෙමෙයි වැදගත් වෙන්නේ. හැබැයි ප්‍රෝග්‍රෑමින් වල තියෙන බේසික් කන්සෙප්ට්ස් ගැන ඔයාට හොඳ නොලෙජ් එකක් තියෙන්න ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. ඔයාගේ CV එකට ඔයා ඇඩ් කරන හැම ප්‍රොජෙක්ට් එකක් ගැනම ඔයා හොඳට දැනගෙන ඉන්න ඕනේ. මේ ඕනම ප්‍රොජෙක්ට් එකක් confidently explain කරන්න ඔයාට පුළුවන් වෙන්න ඕනේ. මොකද ඉන්ටර්විව් වලදී මේ ප්‍රොජෙක්ට් බේස් කරගෙන ඔයාගෙන් ප්‍රශ්න අහනවා. ඔයා ඇයි මේ ටෙක්නොලොජි එක මේ ප්‍රොජෙක්ට් එකට යූස් කළේ? මේ ප්‍රොජෙක්ට් එක කරද්දී ඔයා ෆේස් කරපු challenges මොනවද? ඒ වගේම ඔයා කරේ group project එකක් නම් ඒ group project එකේ ඔයාගේ contribution එක මොකක්ද? වගේ ප්‍රශ්න ඉන්ටර්විවර්ස් ලා ඔයාගෙන් අහනවා. ඒ නිසා CV එකේ තියෙන හැම ප්‍රොජෙක්ට් එකක් ගැනම ඔයා හොඳට දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් ඉන්ටර්න්ෂිප් ඉන්ටර්විව්ස් වලදී ඔයාට කෝඩින් ටෙස්ට් එකක් දෙනවා. එහෙමත් නැත්නම් ටෙක්නිකල් අසයින්මන්ට් එකක්. ඒ නිසා ඔයා ඉන්ටර්විව් එකට යන්න කලින් කෝඩින් ක්වෙස්චන්ස් හොඳට ප්‍රැක්ටිස් කරලා යන්න ඕනේ. මේකට ඔයාට හැකර් රෑන්ක් වගේ ප්ලැට්ෆෝම් එකක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඔයා මේ ප්‍රොබ්ලම් එක සොල්ව් කරාට මදි. ඔයාට ඔයා දෙන සොලියුෂන් එක හොඳට එක්ස්ප්ලেইন කරන්නත් පුළුවන් වෙන්න ඕනේ. මොකද මේ වගේ ටෙස්ට් එකකදී ඔයාගේ ප්‍රොබ්ලම් සොල්විං ස්කිල්ස් විතරක් නෙමෙයි ඔයාගේ තින්කින් ප්‍රොසෙස් එකත් ඒගොල්ලෝ චෙක් කරනවා. ටෙක්නිකල් ක්වෙස්චන්ස් වලට අමතරව ඔයාගේ බිහේවියරල් ක්වෙස්චන්ස් උත් අහනවා. මේවා ඕනම පොසිෂන් එකකට ඇප්ලයි කරන කෙනෙක්ගෙන් අහන පොදු ප්‍රශ්න කිහිපයක්. ඉතින් මේවට ආන්සර් කරන්න ඔයාට ස්ටාර් මෙතඩ් එක යූස් කරන්න පුළුවන්. ස්ටාර් මෙතඩ් එක කියන්නේ මොකක්ද කියලා මේ වීඩියෝ එකේදී මම එක්ස්ප්ලেইন කරන්නේ නැහැ. හැබැයි ගොඩක් ඉන්ටර්විවර්ස්ලා බලාපොරොත්තු වෙනවා බිහේවියරල් ක්වෙස්චන්ස් වලට ඔයාලා උත්තර දෙනකොට ස්ටාර් මෙතඩ් එක පාවිච්චි කරයි කියලා. තවත් වැදගත් දෙයක් තමයි ඔයාගේ GitHub account එක සහ ඔයාගේ LinkedIn profile එක. ඔයා කරන හැම ප්‍රොජෙක්ට් එකක්ම ඔයාගේ GitHub account එකට ඇඩ් කරන්න. මොකද recruitersලා ඉන්ටර්විව් එකට කලින් ඒ වගේම ඉන්ටර්විව් එකෙන් පස්සෙත් ඔයාගේ GitHub account එක චෙක් කරනවා. ඉතින් ඔයාගේ GitHub account එකේ හොඳ commit history එකක් තියෙනවා නම් ඔයාගේ projects හැම එකක්ම ඔයා GitHub එකට ඇඩ් කරලා තියෙනවා නම් ඒක ඔයාට ගොඩක් වටිනවා. ඒ වගේම ඔයාගේ LinkedIn profile එක up to date තියාගන්න. ඔයාගේ educational achievements, ඔයා competitions වලින් win කරපු දේවල්, ඔයාගේ projects සහ ඔයාගේ professional updates හැමදේම ඔයාගේ LinkedIn profile එකේ update කරන්න. මොකද recruitersලා ඔයාගේ GitHub account එක වගේම ඔයාගේ LinkedIn profile එකත් check කරනවා. ඉතින් ඔයාගේ GitHub account එකයි LinkedIn profile එකයි up to date තියෙනවා කියන්නේ ඒක ඔයාට ගොඩක් වටිනවා. ඔයාට හිතෙන්න පුළුවන් ඔයාට තව දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඔයා තාමත් ඉන්ටර්න්ෂිප් එකකට ඇප්ලයි කරන්න තරම් රෙඩි නෑ කියලා. ඒත් ඇත්තටම ඔයා කවදාවත් 100% රෙඩි කියලා ඔයාට හිතෙන්නේ නෑ. ඒ නිසා තවත් පරක්කු කරන්නේ නැතුව ඔයා සෙකන්ඩ් ඉයර්, තර්ඩ් ඉයර් නැත්නම් ෆයිනල් ඉයර් ඉන්න අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් නම්, එහෙමත් නැත්නම් ළඟදී ග්‍රැජුවේට් වෙච්ච ෆ්‍රෙෂ් ග්‍රැජුවේට් කෙනෙක් නම් දැන්ම ඉන්ටර්න්ෂිප් එකට ඇප්ලයි කරන්න. මොකද කවදාවත් ඔයාට හිතෙන්නේ නැහැ ඔයා ඉගෙනගෙන ඉවරයි ඔයා 100% රෙඩි කියලා. මොකද කවදාවත් ඔයාට මේ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන හැමදේම ඉගෙනගෙන ඉවර කරගන්න වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාට ඕන තරම් රිජෙක්ෂන්ස් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි ඒක ෆේල් එකක් නෙමෙයි. මොකද ඔයාට හොඳම ඉන්ටර්න්ෂිප් එක ලැබෙන්න කලින් ඔයාට ඕන තරම් රිජෙක්ෂන්ස් එනවා. ඒක සාමාන්‍ය දෙයක්. හැම ඉන්ටර්විව් එකක්ම ඔයාව ඊළඟ ඉන්ටර්විව් එකට ප්‍රෙපෙයාර් කරන ලර්නින් එක්ස්පීරියන්ස් එකක් විදිහට ගන්න. මොකද ඉන්ටර්න්ෂිප් එකකට උනත් පර්මනන්ට් ජොබ් එකකට උනත් ඇප්ලයි කරනකොට රිජෙක්ෂන්ස් එන එක සාමාන්‍ය දෙයක්. ඒක ඔයාගේ අඩුපාඩුවක් කියලා හිතන්න එපා. ඒ වගේම software engineering industry එකේ ඉද්දී networking කියන්නේ ගොඩක් වැදගත් දෙයක්. networking කියලා කියන්නේ optional දෙයක් නෙවෙයි. ඒ නිසා ඔයාගේ LinkedIn profile එක update තියාගන්න,
ඔයා LinkedIn connections හදාගන්න, ඒ වගේම tech communities වලට join වෙන්න, ඔයාගේ university එකේ එහෙමත් නැත්නම් ලංකාවේ ලෝකේ තියෙන tech communities එක්ක join වෙන්න, ඔයාගේ seniors ලත් එක්ක connection එකක් තියාගන්න, network එකක් හදාගන්න. මොකද networking කියන දේ ගොඩක් වටිනවා. මේ networking හරහා, මේ connections හරහා ඔයාට opportunities ගොඩක් එනවා. දවසට පැයක් හෝ දෙකක් consistent විදිහට වැඩ කරන්න. මොකද ඒක සතියට දවසක් අරන් පැය 10ක් එක දිගට වැඩ කරන එකට වඩා effective. මොකද skills build වෙන්නේ දවසකින් නෙවෙයි. ඒ නිසා ලොකු දේවල් එක දවසින් කරනවට වඩා දවස ගානේ daily progress එකක් maintain කරන එක තමයි වැදගත් වෙන්නේ. කිසිම වෙලාවක ඔයාව underestimate කරන්න එපා. ඒ වගේම කිසිම වෙලාවක ඔයාව overestimate කරන්නත් එපා. ඔයාට පුළුවන් හැම වෙලාවෙම ඔයාගේ skills build කරගන්න. ඔයාගේ knowledge එක වැඩි කරගන්න. අලුතින් concept එකක්, අලුතින් technology එකක් ඉගෙන ගන්න. ඔයා ඉගෙන ගන්න දේවල්, ඔයාගේ knowledge එක practically apply කරන්න. අලුතින් projects build කරන්න, ඒ දේවල් ඔයාගේ tech community එකත් එක්ක share කරගන්න. ඒ වගේම HackerRank, LeetCode වගේ platforms වල තියෙන coding assignments practice කරන්න. ඒ වගේම හරි විදිහට internship එකට apply කරන්න, හරි විදිහට interviews වලට face කරන්න. So, good luck!